ඔයාගේ මූණේ පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙනවද? එහෙමත් නැත්නම් ඔයාගේ බෙල්ල කළු වෙලා තියෙනවා නම්, ඉකිලි කළු වෙලා තියෙනවා නම්, වැලබෙට කළු වෙලා තියෙනවා නම්, ඔයාගේ ශරීරයේ මෙන්න මේ වගේ පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙනවා නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඉතින් විශේෂයෙන්ම පිග්මන්ටේෂන්ස් ගැන කතා කරද්දී අපේ ශරීරයේ ඕනම ස්ථානයක මේ වගේ පිග්මන්ටේෂන් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ හේතු කාරණා මතත් මේ පිග්මන්ටේෂන් ඇති වෙනවා. විශේෂයෙන්ම අපේ වයස නිසා වයස අවුරුදු 30ට වඩා වැඩි වෙනකොට ඒජ් ස්පොට්ස් විදිහට අපේ ශරීරයේ පිග්මන්ටේෂන් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව ගොඩක් වෙලාවල් වලට සන් එක්ස්පෝෂර් එක නිසා කියන්නේ අපේ අවුවට කිසිම ආරක්ෂාවක් නැතුව අපි යනකොට SPF එකක් නැතුව යනකොට ගොඩක් වෙලාවල් වලට මෙන්න මේ විදිහේ හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව ගොඩක් වෙලාවට අපේ ශරීරයේ බර වැඩි වෙනකොට ස්ථූලතාවය වැඩි වෙනකොටත් අපේ ශරීරයේ මේ වගේ පිග්මන්ටේෂන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉකිලි කළු වෙන එක නම් ගොඩක් වෙලාවට වෙන්නේ අපිට අපේ කකුල් දෙක ගොඩක් වෙලාවට එකිනෙක ඇතිල්ලීම නිසා ගොඩක් වෙලාවල් වලට මේ ස්කින් එක ඩැමේජ් වෙලා එතනින් අපේ ස්කින් එක හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයන් ශරීරයේ තියෙන ස්ථානය අනුව මේකට අපිට විවිධ නිෂ්පාදනයන් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාටත් මේ ප්‍රශ්න තියෙනවා නම් ඔන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාගේ ප්‍රශ්නට උත්තරේ මේ වීඩියෝ එකකින් ඔයාට ගන්න පුළුවන් වේවි. අපි ඉස්සෙල්ලම කතා කරමු ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ ඇවිල්ලා ඉකිලි කළු වීම සහ අන්ඩර් ආම්ස් කළු වෙන එක. ඉතින් මේ සඳහාම ඔන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ Evolve Botanicals කියන බ්‍රෑන්ඩ් එකේ එන Growing and Underarm Brightening Cream එක. ඉතින් මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ ඔන්න ඔයාගේ ඉකිලි ප්‍රදේශයේ සහ අන්ඩර් ආම්ස් කියන ඒරියා වලට. මොකද ගොඩක් වෙලාවල් වලට මේ ස්කින් එක ගොඩක් හරිම සෙන්සිටිව් ඒ වගේම ගොඩක් තුනී ටෙක්ස්චර් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ නිසාම ඉතාමත්ම මයිල්ඩ් ඒත් effective product එකක් පාවිච්චි කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ Evolve කියන බ්‍රෑන්ඩ් එක ගැන ඉස්සෙල්ලම දෙයක් කියලා ඉන්න ඕනේ. මේක ඇවිල්ලා ගොඩක් herbal natural ingredients එක science based ingredients infuse කරලා තමයි මේ බ්‍රෑන්ඩ් එකේ products ගොඩක්ම හදලා තියෙන්නේ. ඉතින් NMRA වගේම ISO standards වලට යටත්ව තියෙන facility එකක factory එකක තමයි මේ හැම product එකක්ම නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේ reason එක නිසාම තමයි මමත් කිසිම බයක් නැතුව මෙන්න මේ Evolve Botanicals කියන බ්‍රෑන්ඩ් එක try කරලා බැලුවේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක විශේෂයෙන්ම ගත්තොත් මේ growing and underarm කියන ක්‍රීම් එක අපි දිහා බැලුවොත් මේකේ ingredients දිහා බැලුවොත් ගොඩක් හොඳ ingredients එකක් තියෙනවා. අපේ ස්කින් එක brighten කරනවත් එක්කම අපේ ස්කින් එකේ sensitivity එක balance කරන්න පුළුවන් වෙන විදිහේ ingredients ගොඩක් මේ ප්‍රොඩක්ට් එකේ තියෙනවා. natural ingredients විදිහට sandalwood අමුකහ වගේම aloe vera මේ ක්‍රීම් එකට එකතු කරලා තියෙනවා. මීට අමතරව හැම පැහැපත් කරලා mildly exfoliate කරන්න පුළුවන් විදිහට glycolic acid, azelaic acid වගේම niacinamide උත් මේ ක්‍රීම් එකේ අන්තර්ගත වෙනවා. ඊළඟට ඔන්න ඔයාගේ මූණේ, ඔයාගේ බෙල්ලේ, ඔයාගේ අත්වල හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙනවා. විශේෂයෙන්ම මේ ඩ්‍රයිනස් එක ඇති නිසා ඇති වෙන පිග්මන්ටේෂන් තත්ත්වයන්, ඒජ් ස්පොට්ස් මේ වගේ දේවල් තියෙනවා නම් ඔයාගේ ස්කින් එක ඊවන් ටෝන් කරගෙන ස්කින් එක ක්ලියර් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම ප්‍රොඩක්ට් එකක් තමයි මේක. මම ගොඩක් පර්සනලි ආස වුණ ප්‍රොඩක්ට් එකක්. විශේෂයෙන්ම මගේ චූටි ෆ්‍රෙකල්ස් වගේක් එන්න රන් තියෙනවා මේ මෑතක ඉඳන්. ඒක කන්ට්‍රෝල් කරගන්න මට පුළුවන් වුණ ප්‍රොඩක්ට් එකක් තමයි මේ. ඉතින් මේ ඇවිල්ලා Evolve බ්‍රෑන්ඩ් එකේ එන brightening and anti-pigmentation cream එක. ඉතින් මේ product එක pack වෙලා තියෙන ගොඩක් හොඳ ingredients වලින් මේ cream එකේ avocado oil, jojoba oil වගේම collagen, niacinamide, hyaluronic acid අන්තර්ගත වෙනවා. ඒ වගේම exfoliant එකක් විදිහට glycolic acid අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රොඩක්ට් එක හරහා ඔයාගේ ස්කින් එක ඩ්‍රයිනස් එක නිසා මේ වගේ අඳුරුභාවයක් ඇවිල්ලා තියෙනවා නම් ඔන්න ඒ සඳහා පර්ෆෙක්ට් සොලියුෂන් එකක් තමයි මේ. මීට අමතරව තවත් මේකේ තියෙන effectiveness එක බූස්ට් කරන්න පුළුවන්. ඔන්න ඔයාට පුළුවන් මෙන්න මේ ස්කින් බ්‍රයිට්නින් සීරම් එක මික්ස් කරන්න. දැන් හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයන් වලට ස්පොට් ට්‍රීට්මන්ට් එකක් විදිහට ඔයාට පුළුවන් මේ සීරම් එක යූස් කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේ ක්‍රීම් එකත් එක්ක හරි නැත්නම් ඔයාගේ බොඩි ලෝෂන් එකත් එක්ක හරි මේ ප්‍රොඩක්ට් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේ සීරම් එකේ skin brightening agents විදිහට vitamin C, alpha arbutin, lactic acid, niacinamide අන්තර්ගත කරලා තියෙනවා. මීට අමතරව hyaluronic acid, biotin, vitamin E, vitamin B5 වගේ ingredients ගොඩක් එකතු කරලා තියෙනවා skin brightening වගේම skin එකේ තියෙන hydration එක වැඩි කරලා skin එකට හොඳ පෝෂණයක් එකතු කරලා හැමේ තියෙන pigmentation හැම දෙයක්ම ලේසියෙන් ඉවත් කරගන්න. ඒ වගේම තමයි මේ සීරම් එක තවත් ඔයාට මෙන්න මේ Evolve brand එකේ එන
බොඩි ලෝෂන් එකට මික්ස් කරන්නත් පුළුවන්. ඉතින් ජෙනරලි ඔයාගේ ස්කින් එක ටිකක් ඩල්නස් එකක් ඩාර්ක්නස් එකක් තියෙනවා නම් ඔයාගේ ස්කින් එක ඕවරෝල්ම ටිකක් බ්‍රයිටන් කරගන්න ආසාවෙන් ඉන්න බොඩි ලෝෂන් එකක් හෙව්වනම් ඔන්න ඔයාට මෙන්න මේ ඉලිමිනේටිං බොඩි ලෝෂන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හයිඩ්‍රේටිං වගේ මම මේක සුවඳට ගොඩාක් ආසයි. මේක ගොඩාක් අර thick මොයිස්චරයිසර් එකක් නෙමෙයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයට ඔයාට මේක යූස් කරන්න පුළුවන්. ඔයාගේ ස්කින් එකේ බ්‍රයිට්නස් එක වැඩි කරගන්න. නැචරල් ඉන්ග්‍රීඩියන්ස් විදිහට සැන්ඩල්වුඩ් ඇලෝවේරා ලොත්සම්බුල් වගේම ස්කින් එක ස්මූත් කරලා බ්‍රයිටන් කරන්න නයසිනමයිඩ් විටමින් E විටමින් B5 සැලිසිලික් ඇසිඩුත් මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේ හැම ප්‍රොඩක්ට් එකක්ම ඔයාට පුළුවන් Evolve Botanicals කියන එයාලගේ social media through කතා කරලම මේ දේවල් ගැන වැඩි විස්තර දැනගෙනම මිලදී ගන්න. මොකද ගොඩක් දෙනෙක්ට මේ products ගැන කිව්වම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න හැම දෙයක්ම එයාලගෙන් personally communicate කරලා අහලම ඔන්න ඔයාලට මේ දේවල් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.